ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දේව වචනය තුළ අපිට හරි ලස්සන පණිවිඩයක් ගේනවා. ඒ තමයි මුදලට සල්ලි දීලා අපිට මේ ලෝකේ හැම දෙයක්ම කරගන්න පුළුවන්ද කියන දේ. දැන් දේව වචනේ අපිව ගෙන යනවා ඒ තමයි මනුෂ්‍ය හැටියට මේ ලෝකයේ තුල අපි ජීවත් වෙද්දී ආත්මය ශරීරය ගැන අපි කතා කරනවා. ඒක ජේසුස් කතා කරුවා උන්වහන්සේගේ ගෝලයන්ට. උන්වහන්සේ කියනවා ඒ තමයි ආත්මයේද ශරීරයේද නිරේ විනාශ කරවන්න පුළුවන් තැනන් වහන්සේටම බිය වන්න කියලා. අපි කාටද මේ ලෝකයට බිය වෙන්නට ඕනේ? ඒ තමයි ආත්මය ශරීරේ දෙකම නසන්න පුළුවන් තැනන් වහන්සේට අපි බිය වෙන්න ඕනේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් මේ කාරණයක් එක්ක මම එන්නම්. ඒ තමයි මම ඇහුවා මේ ලෝකේ මුදලට සල්ලි දීලා මුදල් දීලා හැම දෙයක්ම මේ ලෝකේ කරගන්න පුළුවන්ද ගන්න පුළුවන්ද කියන දේ. ඇත්තටම බැලුවොත් අපිට යම්කිසි ප්‍රමාණයකින් තෘප්තියට අපිට පැමිණෙන්න පුළුවන් මේ මුදල් වලින්. නමුත් ඊට එහා ගිය කාරණයක් ගැන මම කතා කරනවා. ඒ තමයි මුදලට කරන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර දේවල් තියෙනවද? සතුට, සැනසීම, ආදරය, කරුණාව කියන දේවල් අපිට සල්ලි දීලා ගන්න පුළුවන්ද? අපිට බෑ කවදාකවත් ඒක සල්ලි දීලා ගන්න. එතකොට හරි ලස්සන දෙයක් මට මේ මොහොතේදී මතක් වෙනවා. ඒ තමයි මුදල් වලින් ඔබට නිවසක් මිලදී ගන්නට පුළුවන්. නමුත් උණුසුම් පෞල් බැඳීමක් ඇති ගෙදරක් ඔබට මිලදී ගන්න පුළුවන්ද? මුදල් වලින් ඔබට ඔරලෝසුවක් ගන්න පුළුවන්. නමුත් කාලය ඔබට ගන්න පුළුවන්ද? මුදල් වලින් ඔබට ඇඳක් මිලදී ගන්නට පුළුවන්. නමුත් සුව නිින්දක් මිලදී ගන්න පුළුවන්ද? මුදල් වලින් ඔබට ආහාර ගන්නට පුළුවන්. නමුත් මුදල් වලින් ඔබට ආහාර රුචිය ගන්න පුළුවන්ද? මුදල් වලින් ඔබට වෛද්‍යවරයෙකු හමු වෙන්නට පුළුවන්. නමුත් හොඳ සෞඛ්‍යයක් මිලදී ගන්නට ඔබට පුළුවන්ද? මුදල් වලින් ඔබට රක්ෂණයක් ගන්නට පුළුවන්. නමුත් සැබෑ ආරක්ෂාව හා සැනසීම මිලදී ගන්න පුළුවන්. ඒකට මම තව අලුත් දෙයක් එකතු කරන්නම්. මේ තමයි මුදල් වලින් ඔබට සියල්ලම සම්පූර්ණ කරගත්තත් ඔබට ඔබගේ ආත්මය ගලව ගන්න පුළුවන්ද මුදල් දීලා? ඒ නිසා හරි ලස්සන පණිවිඩයක් උන්වහන්සේ අද දේ වචනය තුළ ගෙනෙනවා. ඒ තමයි මේ ලෝකේ අපිට කරන්න පුළුවන් අපේ ජීවිතේ කරන්න පුළුවන් සීමාවන් තියෙනවා. ඒ සීමාවන් එක්ක අපේ ජීවිතේ ගෙන යන්න අපිට පුළුවන් වේවිද? මේ කාරණේ ගැන අද දවසේදී අපි මෙනෙහි කරමු.